දැන් අපේ ලංකාවේ රජයෙන් පැනික් බයින් තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. දැන් රුසියාවෙන් තෙල් දෙන්නම් කිව්වම තෙල් ගන්නවා, ඉන්දියාවෙන් තෙල් දෙන්නම් කිව්වම ගන්නවා, තව ටික දවසකින් ඇමරිකාවෙන් තෙල් දෙන්නම් කියලා ගන්නවා. මේ ගන්න ගැනිල්ලෙන් වෙන්නේ මොකද්ද? රුපියල අවභාවිතා වෙනවා. ඉතින් මේ නිසා මොකද්ද වෙන්නේ? රටේ ඩොලර් සංචිත අඩු වෙනවා. ඉතින් මේ ගැන හිතන්නේ නැහැ මේගොල්ලෝ. මේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. ඉතින් මේ පෙරපාසල් ආණ්ඩුවට තේරෙන්නේ නැහැ මොකද්ද ඒගොල්ලෝ කරන්නේ කියලා. අන්තිමට වෙන්නේ මොකද්ද? මේ ගෝඨාභය රාජපක්ෂ මේගේ කාලේ මොකද්ද උනේ? ඒ දේ තමයි වෙන්න යන්නේ. මේ තියෙන ඩොලර් සංචිත බිලියන 6 ඉඳලා 7ට ගියා. දැන් මේ 7 ඉඳලා අඩු වෙගෙන එනවා. ඉතින් ආණ්ඩුවෙන් කියනවා අපිට මේ මාස ගානකට තෙල් තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝකම ආයෙත් ඇවිල්ලා කටින් කියනවා මේ බහන්න නැහැ කියලා. දැන් උත්සව සමයක් එනවා ඉස්සරහට. දැන් මේ උත්සව සමයට අවශ්‍ය කරන දේවල් දැන් මේ තෙල් හිඟයක් නෙමෙයි තෙල් නිසා ඇති කරලා තියෙන මේ QR ක්‍රමේ හරි නැත්නම් මේ වගේ වැඩපිළිවෙල නිසා දැන් වෙලා තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් නැහැ. මේ අර දැන් දඹුල්ලෙන් හරි කොහෙන් හරි මේ එළවලු අරාමියෝ ගේන්න බෑ කොළඹට. නැත්නම් කොළඹ හෝ අනිත් ප්‍රදේශ වලට මාළු එළවලු මේ වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගේන්න විදියක් නැතුව තියෙනවා. ඉතින් මේ රටේ අනිත් එක මේ බදාදට කරලා තියෙන නිවාඩු දිනේ. ඉතින් මේ බදාදට සතියේ මැද නිවාඩු දිනයක් ඇති කරලා මේ රටම මේ අඩාල කරලා තියෙනවා. ඉතින් මේකට වෙලා තියෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුවට සැලැස්මක් නැහැ. තවත් ආණ්ඩුවේ ඉන්න ලොකු උද්දච්ච മന്ത്രിවරු V8 එකෙන් යනවා. දැන් අයිසක මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරලා මේ ලීටර් 2-4ක් ළඟ තියාගත්ත මිනිස්සයව හිරේට යවලා මේ ආණ්ඩුවේ ඉන්න බලශක්තිය ඇමති ලක්ෂ 80 ගණනක වංචාවක් කරලා අපදීලා එළියට යනවා. ඉතින් මේ කිසිම සැලැස්මක් නැතුව මේ පෙරපාසල් ආණ්ඩුව ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල ඉතාම අඩාලයි. මේ රට යන්නේ මේ කොහෙටද කියන එක තේරෙන්නේ නැතුව තියෙනවා. මේ ඒ දවස්වල සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මොකද්ද කරේ? ඉරාකයට ඇවිල්ලා තේකොළ යවලා තෙල් ගත්තා. අවුරුද්දේ අන්තිම තමයි ගඩදෙනුව පියෙව්වේ. ඉතින් අපි මේ රටවල් වලින් දැන් හැම කෙනාම බලන්නේ මේ වෙලාවට තමන්ගේ බිස්නස් එක හදාගන්න. ඉතින් මේ රටවල් වලින් ලංකාවට ඇවිල්ලා මේ වගේ ක්‍රමවේද ලබා දෙනකොට රුසියාවෙන් තෙල් දෙන්නම් කිව්වා. දැන් ඇවිල්ලා අස්තම් කරලා ගියා කොන්ට්‍රැක්ට් එක. එතකොට අපි ගන්න මේගොල්ලන්ට මුදල් දීලා. ඇයි අපිට තේ දීලා ගන්න බැරි? නැත්නම් අපේ යම්කිසි මට්ටමකට දෙයක් අපේ රටින් අරගෙන ඒගොල්ලන්ට තෙල් වලට හොමාරු කරගන්න බැරි. ඇයි? මේක තමයි අපේ රටේ පැවතිච්ච ක්‍රමය. ඉතින් මේ ක්‍රමයට යන්න කියලා මේ පෙරපාසල් ආණ්ඩුවට අද අපි කියලා දෙනවා.